හායි ළමයි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් හැමදාම එක විදියට කාපු පරිප්පුව වෙනස් විදියකට අද රසට පරිප්පු මැල්ලුමක් හදාගන්න විදිය තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් අද ඒ විදියට ඔයාලා හදලා බලන්නකෝ. අපි බලමු දැන් පරිප්පු මැල්ලුම හදාගන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. ඉතින් ඔන්න අවශ්‍ය වෙනවා ලුණු ටිකක්, සුදු ලුණු බික් 4-5ක් විතර, තක්කාලි ගෙඩි 2ක්, අමු මිරිස් කරල් 3-4ක්, වේලිච්ච මිරිස් කරල් 2-3ක්, රම්පේ, කරපිංචා, කුරුඳු, අමු 3-5 කුඩු, ගම්මිරිස්, කහ කුඩු, අබ කුඩු හරි ඔයාලට අබ පේස්ට් තියෙනවා නම් පේස්ට් එකෙන් ටිකක් හරි, ලුණු කුඩු ටිකක්, ඒ වගේම පොල් ටිකක්. ඉතින් මට ෆ්‍රෙෂ් පොල් නැති නිසා මම අදාරගත්තේ ඩෙසිකේටඩ් කොකනට්. ඉතින් ඔයාලා මේක ෆ්‍රෙෂ් පොල් දාලා හදනවා නම් පරිප්පු මැල්ලුම් එක ගොඩාක් රසට හදාගන්න පුළුවන්. ඉතින් දැන් අපි පරිප්පු ටික හොදලා මුලින්ම ඒකට වතුර ටිකක් දාලා අර කපාගත්තු රම්පේ ටික, කරපිංචා ටික, තක්කාලි, සුදු ලුණු, ඒ දේවල් ටික ලුණු ටික එකතු කරලා මේක ටිකක් උයා ගන්න. දැන් අපි ඊළඟට මේ ටික ඉතුරු ලුණු ටිකයි, සුදු ලුණු ටිකයි, ඊට පස්සේ පොල් ටිකයි, අමු මිරිස් කරල් 2-3ක්, ඒ වගේම කරපිංචා ටිකක්, මෙන්න මේ දේවල් ටික වංගෙඩියට එකතු කරලා හොඳට පොල් ටිකත් එක්ක මිශ්‍ර කරලා කොටා ගන්න ඕනි. ඉතින් මේ වෙලාවේදී ගම්මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකකුත් මේකට එකතු කරන්න ඕන. ඉතින් ඔයාලට වංගෙඩියක් තියෙනවා නම් එහෙමත් කොටා ගන්න පුළුවන්. නැත්තම් ගලේ අඹර ගන්නත් පුළුවන්. අමු 3-5 කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි මේකට ඔයාගේ රසපදම අනුව එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ දැන් මේක හොඳට කොටා ගත්තට පස්සේ අපි දැන් මේකට පොල් ටික එකතු කරලා පොල් ටිකත් හොඳින් මේ මිශ්‍රණයේ කලවම් වෙන විදියට කොටා ගන්න ඕනේ. අපේ පරිප්පු ටිකත් විනාඩි 15ක් විතර හොඳට තඹ ගන්න ඕනේ. මේ තියෙන්නේ විනාඩි 15කට විතර පස්සේ පරිප්පු ටික මේකේ වතුර ගතිය යාන්තමින් තියෙද්දි අපි දැන් මේකට අර කොටාගත්තු පොල් මිශ්‍රණය එකතු කරන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා මේ වෙලාවේදී ගින්දර ටිකක් අඩු කරලා මේ අපි හදාගත්තු පොල් මිශ්‍රණය මේකට එකතු කරගන්න ඕන. මේ විදියට එකතු කරලා අපි මේක හොඳින් විනාඩි 3-4ක් පරිප්පු ටිකේ තැවෙරෙන විදියට කලවම් කරගන්න ඕනි. මේක හොඳට කලවම් වෙන තරමට තමයි අපේ පරිප්පු මැල්ලුම් එක ගොඩාක් රසවත් වෙන්නේ. මේ විදියට හොඳින් කලවම් කරගෙන තව විනාඩි 5ක් විතර අපි ගින්දර අඩු කරලා හොඳින් මේ පොල් ටික තැම්බෙනකන් උයා ගන්නවා. ඊට පස්සේ අපි මේ පරිප්පු ටික වෙනම භාජනයකට මාරු කරගෙන පරිප්පු හදපු භාජනයට තෙල් ටිකක් එකතු කරලා තෙල් එකට වියලි මිරිස් කරල්, සුදු ලුණු එකතු කරලා මේ ටික කරපිංචා ටිකකුත් එකතු කරලා හොඳින් ටෙම්පරාදු කරගන්න ඕනි. ඉතින් මේක රන්වන් පාට වීගෙන එනකොට අපි අර අයින් කරගත්තු පරිප්පු ටික මේකට එකතු කරගන්නවා. එකතු කරලා මේක හොඳින් කලවම් කරගන්න ඕනි. මතක තියාගන්න ඔයා මේ වෙලාවේදී ලිපේ ගින්දර හුඟක් අඩු කරලා තියාගන්න. ඉතින් ඔයා පිටරට ඉන්න කෙනෙක් නම් ලංකාවේ හිටියත් හැමදාම පරිප්පු එකම විදියට කාලා එපා වෙලා නම් මෙන්න මේ විදියට පරිප්පු හදලා බලන්නකෝ. මේක හරිම රසයි. මේක එක්ක විතරක් වුණත් අපිට පත් කන්න පුළුවන්. ඉතින් ඔන්න පරිප්පු මැල්ලුම හදලා ඉවරයි. මේක හුඟක් රසට තිබ්බා. ඉතින් ඔයත් මේක try කරලා බලලා රස කොහොමද කියලා මට කියන්න. ගිහින් එන්නම්. bye. මගේ වීඩියෝ එක බලුවට ඔයාට ගොඩාක් ස්තුතියි. ආදරෙයි.